සාමාන්‍ය සමය 32 වන සතිය අඟහරුවාදා. පළමු වන දේව ප්‍රකාශනය. සලමොන්ගේ ප්‍රඥාව දෙවෙනි පරිච්ඡේදයේ 23 සිට තුන්වෙනි පරිච්ඡේදයේ 9 දක්වා. එහෙත් දෙවිදානෝ මිනිසා නොමැරෙන සුළු කෙනෙකු කළසේක. සිය ස්වරූපයට ඔහු මවා වදාළසේක. ලොවට මරණය පැමිණියේ යක්ෂයාගේ ඊර්ෂ්‍යාවෙනි. ඔහුගේ හවුල්කාරයන්ද මෙය සොයාගනු ඇත. සුදනන්ගේ ජීවිත දෙවිදුන්ගේ රැකවරණෙහිය. කිසිම හිංසාවක් කිසිදාක ඔවුන්ට නොපැමිණු ඇත. අනුවණියන්ගේ ඇස් ඉදිරිෙහි ඔවුහු මේ යන්නාක් මෙන් වූහ. ඔවුන්ගේ මරණය විපත්තියක් මෙන් පෙනුනි. ඔවුන් අප අතහැර යාම නැත්තටම නැතිවීමක් මෙන් විය. එහෙත් ඔහු සාමදානින් සිටිති. ඔවුන් දඬුවම් ලැබුවන්සේ මිනිසුන්ට පෙනුන නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව අමරණීය භාවයෙන් පෝෂණය විය. ඔවුන්ගේ වේදනාව අල්ප විය. ඔවුන් ලබන ආසිරි විශාල වනු ඇත. මන්ද දෙවිදුන් ඔවුන් පරීක්ෂා කළ විට තමන් සමග විසීමට ඔවුන් සුදුසු බව පෙනී ගියේය. එතුමානෝ උදුනේ රත්තරන් මෙන් ඔවුන් පරීක්ෂා කළසේක. දවන යාග පූජාවක් මෙන් ඔවුන් පිළිගත්සේක. විනිශ්චය කාලයේ පැමිණෙන විට ඔහු බබලෙන්නෝය. ඉපනෙලි අතර ගිනි පුපුරු මෙන් දිලිසෙන්නෝය. ඔහු ජාතීන් විනිශ්චය කරන්නෝය. සෙනග පාලනය කරන්නෝය. සමිදානෝ සදහටම ඔවුන්ගේ රජවන සේක. දෙවිදුන් කෙරෙහි විශ්වාස කරන්නෝ සත්‍ය තේරුම් ගන්නෝය. සදහවත් වූ එතුමන් සමග ප්‍රේමයෙන් ජීවත් වන්නෝ එතුමාගෙන් තෝරාගත් අයහට වරප්‍රසාදය හා දයාව ඇත. දේව වචනය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ලූක් 17 වෙනි පරිච්ඡේදයේ 7 සිට 10 දක්වා. එහෙත් ඔබ අතරින් යමෙකුට සීසානහු බැටළුවන් බලනහු දාසෙක් සිටී නම් කෙතේ සිට ආකල වහාම ඇවිත් කෑමට ඉඳගන්නයි කියන්නේහිද? එසේ නොව මට කෑම බීම පිළියෙල කොට ඇඳගෙන ලෑස්ති වී කාබී නිමවනතුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබ කන්න බොන්නයි කියන්නේ නැද්ද? ඒ දාසයා තමාට අනකල දේ කළ බැවින් ස්වාමියා ඔහුට සූති කරයිද නැත? එසේම ඔබත් ඔබට අනකල සියල්ල කළ පසු අපි දාසයෝය. සූතියක් අපට හිමි නැත. කළ යුතු දේ පමණක් අපි කළමු යයි කියන්නයි වදාළසේක. සවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, ක්‍රිස්තු වහන්සේ මේ පුංචි උපමාව තුළ අපිට ලස්සන හර පද්ධතියක් උගන්වනවා. දෙවියන් වහන්සේ පිළිබඳව ගැඹුරු අධ්‍යාත්මයක් ඇති කර ගන්නට උගන්වනවා. ක්‍රිස්තු වහන්සේ කියනවා අපි හරියට දෙවියන් වහන්සේගේ සේවකයන් වගේ. දෙවියන් වහන්සේ අපිට කියපු දේවල් කළාම දෙවියන් වහන්සේ අපිට ස්තුතියක් දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා ප්‍රේමවන්තයනි. අපි දෙවියන් වහන්සේ කියන විදියට උන්වහන්සේගේ අනපනත් පිළිපදලා ඒ තුල ජීවත් වුණාට පස්සේ අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ අපිට විශේෂ වරප්‍රසාද ලබා දෙයි කියලා. දැන් අපි උදාහරණයක් විදියට බලමු. අපි බොහොම යහපත්ව ජීවත් වෙන අය නම් හැමදාම දිව්‍ය පූජාවට යන කෙනෙක් නම් මම දුප්පතුන්ට මම නිරන්තරයෙන්ම උදව් උපකාර කරනවා නම් අපේ සමාජ ජීවිතය තුළ වුණත් අපි කියමු මීස මේ වැඩවලට මම ගොඩාක් දායක වෙනවයි කියලා. ඒ වගේම මම හොඳ අධ්‍යාත්මයක් ඇති කරගෙන නිරන්තරයෙන්ම යාඥා ජීවිතය තුළ ගත කරනවයි කියලා. ආයතකට මම දැක්කම මම යහපත් කෙනෙක් කියලා මම දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දෙවියන් වහන්සේ මට විශේෂ වරප්‍රසාද ලබා දෙන්නට ඕන. මම යමක් ඉල්ලපු ගමන් දෙවියන් වහන්සේ මට දෙන්නට ඕන. මගේ පවුලේ අයට අයහපතක් වෙන්නට බෑ, අනතුරක් වෙන්නට බෑ. මගේ පවුලේ අයගේ ආර්ථික තත්ත්වය
බොහොම හොඳ මට්ටමින් හැම වෙලාවෙම පවතින්නට ඕන. අපිට ලෙඩ දුක් හැදෙන්නට බෑ. අපිට අවාසනාවන්ත ඉරණමකට ලක් වෙන්නට විදියක් නැහැ. මෙන්න මේ වගේ අපි නිගමනයන් වලට එනවා. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කියනවා ප්‍රේමාන්තේනි, එහෙම බලාපොරොත්තු වෙන්නට බෑ අපි දෙවියන් වහන්සේගෙන්. ඇයි එහෙම කියන්නේ? දැන් ප්‍රේමාන්තේනි, දෙවියන් වහන්සේ අපිව මේ ලෝකයට මවපු එකම, මේ ලෝකේ අපිට දායාද කරලා දුන්නු එකම ඇතිනේ. වෙන දෙයක් දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නට ඕනේ නැහැනේ අපි. එතකොට අද දවසේ මගේ ජීවිතය ජීවත් කරවන්නට අවශ්‍ය කරන මේ වාතය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ, ජලය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ, හිරු රශ්මිය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ. එහෙමනම් මේ අත්‍යවශ්‍ය හැමදේම දීලා මාව හැමදාම ජීවත් කරවනවා නම් දෙවියන් වහන්සේ මට මොන තරම් වරප්‍රසාද දෙනවද? දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ත්‍යාගයන් වලින් මගේ ජීවිතය හැමදාම කොයිතරම් පුරවනවද? ආයතකොට මේ දේවල් බලද්දී මම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන දේවල් බොහොම සොච්චමයි. දෙවියන් වහන්සේ මට දුන්නු ජීවිතය හැමදාම මේ විදියට දෙවියන් වහන්සේ මට ජීවත් වෙන්නට ලබා දෙන අත්‍යවශ්‍ය දේවල් එක්ක බලද්දී මම දෙවියන් වහන්සේට දෙන දේ මොකක්ද? ඒක පිළිබඳව අවදි වෙන්නට කියලා තමයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ මම දෙවියන් වහන්සේට දෙනවා වගේ 100,000 ගුණයක් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ මට දෙනවා නම් ආයතකොට අපි තවත් දෙයක් දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. අන්න ඒක නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ අපිට කියන්නේ අපේ ස්තුතියක් බලාපොරොත්තු වෙන්නට බෑ. ස්තුතියක් වශයෙන් දෙවියන් වහන්සේගේ තව තවත් වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නට බෑ. නමුත් ප්‍රේමවන්තයනි, අපි තව තවත් ඒ සිතුවිල්ලට අවදි වුණොත් එහෙම මේ ලෝකයේ අපි කරන හැම යහපත් ක්‍රියාවක් වෙනුවෙන්ම ස්වර්ග රාජ්‍ය දෙවියන් වහන්සේ මට උරුම කරලා දෙන ලස්සන ජීවිතයක් තියෙනවා. එතකොට මේ ලෝකයේ මම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන මේ දේවල් එක්ක බලද්දී මට හිමි වෙන්නට තියෙන ස්වර්ග රාජ්‍ය කොයිතරම් වටිනවද? එහෙමනම් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන දේවල් වගේ තව 100,000 ගුණයක් වටිනා කරන දේව රාජ්‍යයක් උන්වහන්සේ මට උරුම කරලා දෙනවා. එහෙමනම් මේ ඔස්සේ බලද්දී ප්‍රේමවන්තේනි, මම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නේ බොහෝම සොච්චමයි. නමුත් දෙවියන් වහන්සේ ඒ වගේ 1000 ගුණයක් මට ලබා දෙනවා. මෙන්න මේ සිතුවිල්ලට අපි අවදි වුණොත් ප්‍රේමවන්තේනි, අපේ ජීවිත නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට ස්තුතියි කියමින් ගත කරන ජීවිත බවට පත් වෙනවා. මගේ ජීවිතයේ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට හැම මොහොතකම ස්තුතියි කියන්නට ඕනයි කියන සිතුවිල්ලකට මම පත් වෙනවා. මෙන්න මේක තමයි දෙවියන් වහන්සේව නියමාකාරයෙන් හඳුනා ගැනීම කියලා කියන්නේ ප්‍රේමවන්තයනි. ඔබට ජේසු පිටයි.